හොඳටම අහගෙන ඉන්න මේ මොකද ගොඩක් අය මේකෙන් ලකුණු ගොඩක් එකතු කරගයි මේ වැඩෙන්. ඉන්න හොඳට අහගෙන ඉන්න වැඩේ යන විදිය. සාමාන්‍යයෙන් දැන් අපි ටාගට් පේපර්ස් 6ක් කරනවා. දැන් අපි සති ගානක ඉඳලා මේ පේපර්ස් ඩිසයින් කරනවා. දැන් ටාගට් පේපර්ස් 6න් ඒකේ බලාපොරොත්තුව දැන් පහුගිය ටිකේම අපේ සමස්ත ක්ලාස් එකේ AB ප්‍රතිශතය 150 ඉක්මවලා තිබ්බා AB ප්‍රතිශතය දෙකෙම එකතුව. හරිද? ඒතර ඒකේ දැන් මෙතන මම දන්නවා අර ඔයගොල්ලෝගේ අර chart එක බලද්දි තේරෙනවනේ ගිය අවුරුද්දේ ෆිසික්ස් A තිබ්බ අයත් ලියනවනේ පේපර් එක. ඒගොල්ලෝගෙත් MCQ 30 ගණන් තියනවා කියන්නේ. ඒතර අපිට සංසන්දනය කරන්න පුළුවන් නේ කතාව. ඒතර ඒකත් එක්ක සංසන්දනය කරාම තේරෙනවා දැන් මෙතනත් AB ගන්න දැනටම නිකන් හෙට අනිද්දා A level පේපර් එක තිබ්බත් AB ගන්න අය ඉන්නවා. හැබැයි C ගන්න අයත් සෑලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඊට අඩු රිසල්ට් ගන්න අයත් ඉන්න පුළුවන්. ඒතර C ගන්න අයත් සෑලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ C එක A එකකට කරගන්නවා වගේ මේක මරුවා. හරි තමන් ඉන්න රිසල්ට් එක ලොකු වෙනසක් කරන්න මේ ටාගට් පේපර් සීරීස් එක සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ඒක මේ කියන විදිහට හරියට මේ කියන පොයින්ට්ස් ටික හරියට අල්ලගෙන ඒ විදිහට වැඩේ කරන්න ඕන. ඒතර අපේ ක්ලාස් එකේ ප්‍රධාන අන්තිම වැඩේ මේක. මොකද මේ සතියේ සිලබස් එකේ අය කරන්න දෙයක් නැහැ නේ ඉවරයිනේ වැඩේ. ඒතකොට අපි ඊළඟ සති 6 7ම යන්නේ ටාගට් පේපර්ස් වලට තමයි මේන් ફોකස් එක දෙන්නේ. තව පොඩි වැඩ වගේක් යනවා. හැබැයි ප්‍රධාන වැඩේ වෙන්න ඕන මේ ටාගට් පේපර්ස් ටික. නිකන් පේපර් එකක් ඩිස්කස් කරන වැඩක් නෙමෙයි මේක. එනම විද්‍යාත්මක ක්‍රමයකට යන වැඩක්. හොඳට අහගෙන ඉන්න කරන කියන කතාව. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක තේරුම් ගන්න. සාමාන්‍යයෙන් තේරුම් ගන්න මෙන්න මේ කතාව. සමස්ත ලංකාවේ ෆිසික්ස් A ප්‍රතිශතය 5යි ගාණක්නේ. 5යි ගාණක්. ඒ කියන්නේ 6යි කියමුකෝ අපි. ඒතර ඔයා තේරුම් ගන්න සමස්ත ලංකාවේ 94%කට A නෑ. හැම එක්සෑම් එකකම. ඒක දැන් අර බය වෙන්න නෙමෙයි ඒක තේරුම් ගන්න. බය වෙන තරමට ඔයාට පිටිපස්සෙන් ගව් ගානක් පිටිපස්සෙන් ඉන්න අය ඉස්සරහට අයියා. බය වෙන්න නෙමෙයි තේරුම් ගන්න මේක ඒ නෑ කියන හේතුව ඒ බහුතරයක් කියන පැටර්න් එක වැරදිනේ. يعني ඔයාට හිතනකොට ගොඩාක් අය මෙහෙම වැඩ කරනවා කියලා ඔයාට එහෙම වැඩ කරන්න හිතෙනවනේ. ඒක තමයි මේ කාලේ තියෙන භයානකම දේ. ඒතර ඔයා බහුතරයක් කියන පැටර්න් එක වැරදි කියන එක තේරුම් ගන්න ලංකාවේ ගිය අවුරුද්දේ SF ප්‍රතිශතය 70%යි. SF ප්‍රතිශතය ගිය අවුරුද්දේ 70%යි. 69 දශම ගාන. මේ ඔන්ලයින් තිබිලා මෙච්චර රිසෝසස් තිබිලා SF වලට කැම්පස් යන්න බෑනේ. 70%ක් තියෙනවා. ඒතර ඔයා තේරුම් ගන්න බහුතරයක් කියන පැටර්න් එකේ කේස් එකක් තියෙනවා. ඒතර ඔයාට ගැළපෙන පැටර්න් එක හොයාගන්න එක ඔලුවට වෙහෙසක්. ඒ වෙහෙස දෙන්න ඕන ඔයා. දැන් හිතන්නකෝ මේ වෙලාවේ C මට්ටමක ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ දෙන්න ඕක ඒකකට කරන්න මේ වෙලාවේ පොදු ප්ලෑන් එකක් ගැලපෙන්නේ නැහැ. ඔයා ඒකක ඉන්නවා නම් ඒත් හොඳ රෑන්ක් එකකට යන්න ඒකක ඉන්න දෙන්නෙකුට එකම ප්ලෑන් එක හරියන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මෙයාට හොඳ සමහරට එයාට ශේෂ්ඨ පාඩම් ටික ඕකේ මොනවා හරි වෙන පොඩි ප්‍රශ්න නැත්තේ. මෙයාට ශේෂ්ඨ පාඩම් ටික අවුල් වෙන ප්‍රශ්න නැත්තේ. ඔයාගෙන ඔයානේ දන්නේ. ඔයා වැඩ කරලා තියෙන විදිහයි ඔයාට ඕකේ මොනවද ඔයාගේ අඩුපාඩු දන්නේ ඔයා. ඒක වෙන කෙනෙකුට කිව්වත් ඒ ඔයාගේ අර ඇත්තම අඩුපාඩු නෙවෙයිනේ කියවෙන්නේ. ඔයාට අර කියන්න පුළුවන් පරාසය තුලනේ කියවෙන්නේ වෙන කෙනෙකුට. ඔයාගේ ඔළුව තමයි දන්නේ ඔයාගේ අඩුපාඩු. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් මේකේ ඉන්ඩිවිජුවල් ගේම් එකක්. මේ කාලේ ලොකුම පාර්ට් එක තියෙන්නේ ඔයාට. මනස කන්ට්‍රෝල් කරගෙන මනස ලස්සනට මැනේජ් කරගෙන ලොකු ගේමක් ගහන්න තියෙන ඔයාට පොදු ප්ලෑන් එකක් ටිකක් ගැලපෙන ගතිය අඩුයි මේ කාලේ. හරිද? ඒ නිසා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න නෙවෙයි ගොඩක් තේරුම් ගන්න. හරිද? කැමති නේද? නිකන් මේකේ හරියට දවසින් දවස කරන්න ඕන වැඩේ කෙනෙක් ගයිඩ් කරනවා නම් කැමතිනේ. ඒක සෑහෙන දුරකට අපි කරනවා. හැබැයි ලොකු පාර්ට් එක තියෙන්නේ ඔයා හිතලා කරන්න ඕන. මොකද එක එකන එක මට්ටම් වලනේ ඉන්නේ. ඒක පළවෙනියට තේරුම් ගන්න ඕන. පළවෙනියටම තේරුම් ගන්න. ඒ නිසා ඒක හොඳටම තේරුම් ගන්න. හරි ටාගට් පේපර්ස් වැඩේ මෙහෙමයි. ටාගට් පේපර්ස් 6ක් තියෙනවා. පැය 5 පේපර්ස් 6ක්. ඒතර MCQ 50 පේපර්ස් 6යි, ස්ට්‍රක්චර්ඩ් 4 පේපර්ස් 6යි, එසේ 8 පේපර්ස් 6යි. එහෙමනේ යන්නේ. එතකොට දැන් ඕකේ කෙලින්ම එක්සෑම් පේපර් වගේම හදන්නේ. MCQ 50 එක සංයුතින් යන්නේ එක්සෑම් වගේමයි. යාන්ත්‍ර විද්‍යාව MCQ 10 11ක් අහනවා නම් ටාගට් පේපර්ස් 6ෙම MCQ 10 11 ගානේ තියෙන්නේ. පදාර්ථ විකිරණයෙන් MCQ 2 3යි නම් ඒකේ ඔක්කොම එහෙමයි. ඒ කියන්නේ එක්සෑම් එකේ විදිහටමයි මේ අනුපාතත් එහෙමයි සහ එක්සෑම් එකේ ප්‍රස්තාර ප්‍රශ්න මෙච්චර ප්‍රමාණයක් අහනවා ප්‍රකාශ ප්‍රශ්න මෙච්චර ප්‍රමාණයක් අහනවා නම් ඔයාට මේ පේපර්ස් වලත් මේ පැටර්න් එක බලා ගන්න පුළුවන්. හරිද? ඒ පැටර්න් එක එක්සෑම් පැටර්න් එකමයි. මම කිසිම විදියකින් කියන්නේ නැහැ පේපර්ස් අමාරුයි කියන කතාව කියන්නේ නැහැ. අමාරුද ලේසිද කියලා ඔයා ලියනකොට බලා ගන්න එක්සෑම් පේපර් එක ලියනවා කියලා හිතලා ඇවිල්ලා ලියන්න තියෙන්නේ. හරිද? දැන් ගිය පාර මේ වෙනකන් තිබ්බ පේපර්ස් මම දුන්නේ එකිනෙකට වෙනස් ඒවා. තනිකරම එකිනෙකට වෙනස් ඒවානේ දුන්නේ. ඒ කියන්නේ ඔයාලව ට්‍රේන් කරන්නනේ ඒක දුන්නේ. දැන් මෙතනින් එහාට දෙන්නේ ට්‍රේන් කරන්න නෙමෙයි එක්සෑම් එකට හුරු කරන්න. හරිද? ඒතර ඒක ඔයා තේරුම් ගන්න ඇවිල්ලා ලියලා මොකක්ද ඒක தත්ත්වය කියන එක හොඳට බලන්න.
එක දෙයක් තියෙනවා දැන් ලබන සතියේ ටාගට් පේපර්ස් පටන් ගන්නවා නම් මේ සතියේ ෆිසික්ස් වල ප්‍රැක්ටිකල්ස් ටික එහෙම බලලා ඉවර කරන්න. එහෙම නැත්නම් ඔයා හිතන්නකො ටාගට් පේපර් එකට එනවා ඔයා බලපු නැති ප්‍රැක්ටිකල් එකක්. ඒ නිසා ඒකේ ලකුණු අඩු වෙනවා. ඒතකොට ඒක පොඩ්ඩක් මනසට වදයක් වෙනවානේ. ඒ නිසා මේ සතියේ පොඩ්ඩක් ෆිසික්ස් වලට වැඩිපුර බරක් දීලා ප්‍රැක්ටිකල් ටික එහෙම ඔක්කොම බලලා ඉවර කරලා ඒක ඇවිල්ලා කරන්න එතනදී. හරිද? ඒතර වෙන්නේ මේකයි. ඒතර දැන් ලබන සතිය කියන්නේ දැන් මම මේ කතා කරන්නේ කුරුණෑගලනේ. ඒතර බදාදා දවසක්නේ සෙට් වෙන්නේ. ලබන සතියේ බදාදා බලන්න. හරි බොහොම සරල කතාවක් තියෙන ලබන සතියේ බදාදා කියන්නේ 24 සැප්තැම්බර් 24. සැප්තැම්බර් 24 ඇවිල්ලා බදාදා දවසක්. සහ සැප්තැම්බර් 23 ඇවිල්ලා අඟහරුවාදා දවසක්. ඒතර මේ දවස් දෙකේ අඟහරුවාදා නුවර බදාදා කුරුණෑගල තමා ටාගට් පේපර්ස් ෆිසිකලි ලියන්න පුළුවන්. ඔන්ලයින් ලියනවා නම් ඒ දවස් දෙකේම ඔන්ලයින් ලයිව් ලියන්න පුළුවන් Zoom මීටින් එකකදී. මේ දවස් දෙකේම පේපර් 1 එක ටාගට් පේපර් 1 එක Zoom මීටින් එකකදී ලයිව් ලියන්න පුළුවන්. හරිද? ඒතර ඕගොල්ලෝ ලයිව් දින්නේ ෆිසිකල් දින්නේ කියන එක තේරුම් ගන්න දිගටම ෆිසිකල් නම් ආවේ ආය ලයිව් ඉන්න ගිහිල්ලා ලයිව් එකක් දෙකක් මිස් වුණොත් ඒක ඊටාම් බරපතල අවුලක්. ඒ නිසා එක්සෑම් එකට අන්තිම සතිය වෙනකම් ෆිසිකල්ම එන්න එහෙම වුණොත්. හරිද? ඒතර මොකද දැන් ඔන්ලයින් අයට හුරුයිනේ. උන් ලයිව් මිස් කරගන්න නැතුව ඉඳලා වැඩ කරලා හුරුයි. ලයිව් හිටියොත් ටයිම් එක ඉතුරු වෙනවා තමයි. හැබැයි ඒක වර්ත්ද ඒක වටිනවද කියලා බලන්න ඔයා මිස් කරගත්තොත් වෙන හානි ඊට වඩා වැඩි. ඒක ඉන්සා දෙපාරක් හිතලා බලන්න. සැප්තැම්බර් 23 අඟහරුවාදා නුවර මේක කුරුණෑගල මේ දෙකම මේ කියන ටයිම් වලදී Zoom මීටින් එකක් ඕපන් කරලා අපි ලයිව් තියනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි උදේ 7:00 ඉඳලා 10:40 වෙනකම්. 10:40 වෙනකම් ඔයා එසේ පේපර් එක ලියන්න ඕන. ඊට පස්සේ 11 ඉඳලා 1 වෙනකම් ඔයා MCQ පේපර් එක ලියන්න ඕන. හරිද? MCQ පේපර් එක ලියන්න ඕන 11 ඉඳලා 1 වෙනකම්. දැන් කලින් දවසේ නිදි මරාගෙන වගේ එන්න එපා. එතකොට වාගේ අර ફોකස් එක අවුල් වෙයි. හැබැයි කලින් දවසේ රෙඩි වෙලා එන්න ඕන. සහ ඔන්ලයින් ළමයි කලින් දවසේ එතනදී රෙඩි වෙන්න ඕන. ඔයා කරලා බලන්න එක දේවල්. දැන් එක ළමයෙක් හිටියා නුවර දිස්ත්‍රික් 7 වෙච්ච ළමයෙක් උදාර කියලා. මිනිස්සයා එහෙම අර උදේ පේපර් එක පටන් ගන්න කලින් නැගිටලා පාන්දර 4:00 විතර පේපර් එකක් කරා. ඒකට හේතුව එයාට අර කලින් ස්ට්‍රෙස් ගතියක් දැනෙන්න ඕනලු. එතකොට එයාගේ උපරිමේ එන්නේ. හරිද? හැබැයි මේ වගේ දේවල් ඔයා කලින් අත්හදා බලලා නැත්නම් මේ කාලේ අලුත් අත්හදා බැලීම් කරන්න යන්න එපා. අලුතෙන් මොනවා හරි නිකන් කලින් කරපු නැති දේවල් කරන්න යන්න නැතුව ඔයා කරපුම දේවල් තව හොඳට තීව්‍රව කරන්න ප්‍රැක්ටිස් කරා නම් හොඳයි. ඒතර ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මේක එසේ. ඒ කියන්නේ උදේ නැගිටලා පාඩම් කරනවද කියන එක ඒක ඔයාට ආවෙනිකව ගන්න ඕන තීරණයක්. හරිද? කලින් දවසේ පාඩම් කළා දැන් මට ගැලපෙන සෙට් මට ඒක අර උදේ නැගිටලා එතනදී වැඩ කරන එක සෙට් වෙන්නේ නැහැ. මොකද පේපර් එක පටන් ගන්න කලින් ඔළුව නිකන් හිතන්න උදේ පාඩම් කරද්දි මොකක් හරි අහු වුණා කියලා හිතන්නකො ටිකක් අවුල් තැන. ඒතර ඒක ඒ අවුල් තැන සහිතවනේ එක්සෑම් එකට එන්නේ. ඒතර ඒක පොඩි අවුලක් එතකොට රයිට්. ඒතර ඒක කලින් දවසේ එහෙම වුණොත් හිත හදාගෙන හරි නිදා ගන්න පුළුවන් නේද? කලින් දවසේ ඔයා වැඩ කරනකොට හම්බ වෙනවා කරගන්න බැරි ප්‍රශ්නයක්. කරගන්නම් බෑ. ඒතර මොකද කරන්නේ? ඒතර හිතනවා මේක දැන් කරගන්න බැරි වුණාට එක්සෑම් එකේ වෙලාවේ කොහොම හරි කරගන්නවා. රයිට්. එහෙම හරි හිතලා පොසිටිව් විදිහට හිතන්න කියලා මම කියන්නේ. හරි. පුළුවන් තරම් පුළුවන් කියලාම හිතන්න. නැත්තරම කියලා වෙලා තිබ්බත් පුළුවන් කියලාම හිතන්න. රයිට්. පුළුවන් තරම් පොසිටිව් විදිහට හිතන්න. කලින් දවසේ රෑ පුළුවන් කියලා හිතලා හොඳට ඩිටර්මිනේෂන් එකකින් නිදා ගන්න ඕන. ඒකල්ල ඇවිල්ලා එක දිගට පේපර් එක ලියන්න. හරිද? ටාගට් පේපර් 1 මේ දවස් දෙකේ 2 ඊළඟ සතියේ එහෙම යන්නේ. ඒතර අඟහරුවාදා නුවර ෆිසිකල් ලියන්න පුළුවන්, බදාදා කුරුණෑගල ලියන්න පුළුවන්. මේ දෙකේම Zoom මීටින් දෙකකදී ඔන්ලයින් අයට ලයිව් ලියන්න පුළුවන්. පළවෙනි පේපර්ස් තුනේදී සාමාන්‍යයෙන් මම 7යි කාලට වගේ විනාඩි 3-4කට ඔයගොල්ලන්ට කතා කරනවා. විනාඩි 3-4කට වගේ 7යි කාලට වගේ කතා කරනවා පළවෙනි පේපර්ස් තුනේදී. ඊට පස්සේ මමවත් බාධා කරන්නේ නැහැ. හරිද? විනාඩි මම කියනවා මෙහෙම ලෑස්ති වෙන්න කියලා. මම කියනවා පළවෙනි මිනිත්තු 3-4දී ඔන්ලයින් ළමයින්ට මාව පෙන්නනවා ලයිව් බලා ගන්න පුළුවන්. ඔන්ලයින් ළමයිට ලයිව් බලන්න පුළුවන්. මම මිනිත්තු 3-4ක් කතා කරනවා පළවෙනි පේපර්ස් ටිකේදී. හරිද? පළවෙනි පේපර්ස් තුනේදී විතර කතා කරනවා. අන්තිම පේපර්ස් 6දී ඔය කියන දේවල් මතක තියාගෙන එහෙම කරන්න පේපර්ස් ටික. පළවෙනි මිනිත්තු 3-4දී මම කතා කරනවා 7යි කාලට. ඒ කියන්නේ 7යි කාලෙ වෙද්දී ඇවිල්ලා වාඩි වෙලා තියෙන්න ඕන. 7:00ට දොරවල් වහනවා ෆිසිකල් නම්. හරි. ඒකල පේපර් එක බෙදනවා. හරි. ඔයගොල්ලෝ ලයිව් ලියනවාද කියලා තීරණය කරන්න. ඔන්ලයින් ළමයිත් ඒ ඩිසිප්ලින් එක මම හිතනවා තියාගයි කියලා. ඒතර 7යි කාලට මිනිත්තු 3-4කට මම කතා කරනවා. ඊට පස්සේ 7:00 ඉඳලා මේ පේපර් එක ලියනවා. පැහැදිලිද? ඔක තමයි කතාව. පේපර්ස් 6ක් ওই විදියට හැමදාම බදාදා අඟහරුවාදා දවස්වල කෙරෙනවා. ඒ විදිහටම කෙරෙනවා. එතකොට වෙන්නේ මේකයි සතියක් ඇතුළත ඔකේ ලකුණු බලලා
ඔක්කොම ලකුණු දාලා දෙනවා. හරි සතියක් ඇතුළත මාක් කරලා ඒ ටික ඔක්කොම එහෙම කරලා දෙනවා. හරි. ඕකේ ඩිස්කෂන් එක යන්නේ මෙහෙමයි. හොඳට අහගන්න මේකේ ඩිස්කෂන් එකයි වැදගත්. ඔයා පේපර් කරන්නම් වාලේ කරනවා කියන එකෙන් ලකුණු අප් වෙන්නේ නැහැ නේ. ඔයාගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ලකුණු යම් ප්‍රමාණයක් නියම් කරන්නව විදිහට පේපර් කරලා ලකුණු යම් ප්‍රමාණයක් අප් වෙන්න වක්‍රව දායකත්වයක් එකකින් තියෙනවා. කරන තරමට ඔයාට ඔයාව තේරෙනවනේ. හරිද? ඒතර මෙන්න මේකේ තියෙන කතාව තමයි මේකේ ඩිස්කෂන් එක අපි දවස් 3කදී ගන්නවා. හොඳට අහගෙන ඉන්න. දවස් 3කදී ගන්නවා. පැටලෙයියා හොඳට අහගන්න. සෙනසුරාදා, ඉරිදා, බදාදා කියලා දවස් 3කදී ගන්නවා. හොඳට අහගන්න කිසිම පැටලිල්ලක් නැහැ. හොඳට අහගෙන ඉන්න. ඉතින් අපිට කරන්න තියෙන එකම ප්‍රධාන වැඩේ මේක විතරනේ. ඉතින් අය මොනවා කරන්නද? ප්‍රධාන අය කරමු වැඩ ටිකක් තියෙනවා. හැබැයි මේ අය මං කියන්නේ ප්‍රධාන වැඩේ මේකනේ. මේක තමයි ප්‍රධාන වැඩේ. නිසා ඩිස්කෂන් එක දවස් 3ක ගන්නවා. පටල ගන්න එපා. මේ දවස් 3ේම ඩිස්කෂන් එක යන්නේ හවස 5:00ට යන්නේ. මේ දවස් 3ේම ඩිස්කෂන් එක යන්නේ හවස 5:00ට ලයිව් යන්නේ. හරිද? හවස 5:00ට ලයිව් යන්නේ ඩිස්කෂන් එක. හවස 5:00ට ලයිව් යන්නේ ඩිස්කෂන් එක. ඒතකොට මේ සෙනසුරාදා හවස 5:00ට මම MCQ 20ක් ඩිස්කස් කරනවා. මෙතනදී ඉතුරු MCQ 30 ඩිස්කස් කරනවා. හරි. එතන හොඳට අහගන්න මේ ක්‍රමවේදය. ඒ කියන්නේ MCQ 50ක් මම ඩිස්කස් කරනවා. බදාදා කරන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ 4ම ඩිස්කස් කරනවා. එසේ පේපර් එකේ ඔයගොල්ලෝගේ මාක් කරලා තියෙන ඒවත් බලලා එසේ 3ක් 4ක් වගේ හොඳ මේදීමක් තියෙන එසේ ටික ඩිස්කස් කරනවා. මම කලින්ම පොරොන්දු වෙලා තියෙන විදිය. මේ වගේ ෆුල් මාකින් එකක් දෙනවා. සම්පූර්ණ විවරණයක් දෙනවා. ඒතර කියන පොයින්ට් එක තේරුම් ගන්න. සාමාන්‍යයෙන් දැන් මේ සතියේ නම් ඔයා පේපර් එක අද නම් ලියන්නේ මේ සෙනසුරාදා MCQ 20 ඩිස්කෂන් එක, මේ ඉරිදා MCQ 30 ඩිස්කෂන් එක. ලබන සතියේනේ පේපර්ස් ටික වගේ හම්බෙන්නේ. ඒතර ලබන සතියේ බදාදා හවස එසේ එකේ ඩිස්කෂන් එක තියෙනවා. මේ සතියේ ලියන පේපර් එකේ එසේ ඩිස්කෂන් එක තියෙන ලබන සතියේ බදාදා හවස පේපර් එක අතට හම්බ වුණාට පස්සේ ඔන්ලයින් ළමයින්ට ඒක මාක් කරලා ආවට පස්සේ. හරිද? හොඳට අහගෙන ඉන්න කතාව. MCQ එක ඉතින් මාක් කරපු එක අතට හම්බෙන්න ඕනේ නැහැ ඩිස්කෂන් එකට. එහෙම කරොත් ගොඩක් පහු වෙනවා ඩිස්කෂන් එකට. හරි. එතකොට ඔක තමයි එතන කතාව. මේක සාමාන්‍යයෙන් 5:00 ඉඳලා පටන් ගත්තාම 7:00 8 වගේ වෙනකම් මේ දවස් දෙකේ තියෙයි. 8 පහු වෙන්නත් පුළුවන් ඈ. 7:00 8:00 වගේ වෙනකම් මේ දවස් දෙකේ තියෙයි. මේක නම් 8:00 9 වගේ වෙනකම් යයි. 8:00 9:00 වගේ වෙනකම් යයි මේ ඩිස්කෂන් එක. පැහැදිලිද? මේ ටයිම් ටික දෙන්න පුළුවන් වෙන්න ඕන. මේකෙදි මම කරන දේ හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ MCQ 20 තුලදී මේක level 1 ඩිස්කෂන් එක. මේක ඇවිල්ලා level 1 ඩිස්කෂන් එක, level 1 ඩිස්කෂන් එක. මේ MCQ 20 තුලදී මම MCQ 20 මේක ලේසි MCQ 20ක්. ඒ MCQ 20 මම තියරි පැහැදිලි කරනවා. ඩොප්ලාචරණය සම්බන්ධව තියරි ආයෙ මතක් කරනවා. ධ්වනි තීව්‍රතාවය සම්බන්ධ පොදු රටාව කියලා කියන්නේ. ඒ පොදු රටාව ප්‍රගුණ කරන්න තමයි මේ MCQ 20 තෝරගන්නේ. ඒකේ ඒ ටික හොඳට මම පැහැදිලි කරනවා. ධ්වනි තීව්‍රතාවය කියන්නේ මේකයි කියන එක එහෙම පැහැදිලි කරනවා. ටාගට් පේපර් 1 එකේ MCQ 20 පැහැදිලි කරපේවා නෙවෙයි 2 එකේ පැහැදිලි කරන්නේ. ඒතර ආයේ තියරි මතක් කරනවා කියලා කියන්නේ. හරිද? level 2 එකේදී කරන්නේ මම මේ අදාළ MCQ හදන විදිහයි කියලා දෙන්නේ. level 2 එකේදී ලාවට තියරිය මතක් කරලා ලාවට සූත්‍රය මතක් කරලා ඒකට ඇප්ලයි කරන විදිහයි කියලා දෙන්නේ. ඒතර මේ level 1 එකට එන්න ඕන සාමාන්‍යයෙන් B එකට වඩා අඩු එකක ඉන්න අය. ඒකක ඉන්න අයට ඒ කියන්නේ තියරි අවුලක්ම නැත්තම් level 1 ඩිස්කෂන් එකට ආවේ නැති වුණාට කමක් නැහැ. වෙලාව තියනවා නම් එන එක හොඳයි. එන එක තමයි හොඳ. හැබැයි ඔයා නිකන් හොඳ මට්ටමක ඉන්නවා නම් සාමාන්‍යයෙන් ටාගට් පේපර්ස් වල ලොකු ලකුණු මට්ටමක ඉන්නවා නම් ඩොප්ලාචරණයේ සූත්‍රය එහෙම ආයෙ මතක් කරගන්න ඕනකමක් නැත්තම් level 1 ඩිස්කෂන් එකට එන්න ඕනේ නැහැ. හැබැයි අනිවාර්යෙන් නිකන් BCSF මට්ටමක ඉන්නවා නම් අනිවාර්යෙන් level 1 ඩිස්කෂන් එකට එන්න ඕන. level 2 ඩිස්කෂන් එකට හැමෝම එන්න ඕන. level මේකටත් හැමෝම එන්න ඕන. හරිද? මේ දෙකට හැමෝම එන්න ඕන. මේකට කැමති අය විතරක් මේ පැය 2:00 3ට එන්න. කැමති වුණත් අකමැති වුණත් CSFB මට්ටමක නම් ඉන්නේ අනිවාර්යෙන් එන්න ඕන. කැමති වුණත් අකමැති වුණත් level 1 ඩිස්කෂන් එකට. ඕක තමයි එතන කතාව. level 3 එකේ මම ගාන හදන level 2 එකේ මේකේ කරන්නේ ගාන හදන විදිහයි ඒ තියරි ටික මතක් කරන එක කරන්නේ. මේකේ ස්ට්‍රක්චර්ඩ් එසේ හතරම ඩිස්කස් කරනවා. ඒකෙදි ඔයගොල්ලෝ දන්නවා දැන් ටාගට් පේපර්ස් 6ක් නේ තියෙන්නේ. එතෙන්දී ඉතින් තාපේ ප්‍රැක්ටිකල්ස් ටික ඔක්කොම දානවා. එකිනෙකට වෙනස්. විද්‍යුතේ ප්‍රැක්ටිකල්ස් ටිකත් ඔක්කොම දාන්න පුළුවන්. අනිත් ඒ වගේ අපි ඇනලයිස් කරලා හොඳ ප්‍රැක්ටිකල්ස් ටිකක් දානවා. එතකොට මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ ස්ට්‍රක්චර්ඩ් එසේ හතරම ඩිස්කස් කරනකොට මම හිතුවා එතනදිම ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් ටෙස්ට් එකට අදාළ දේවල් ටික කතා කරන්න. ඒතර මේකෙදි හිතන්නකෝ ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් ටෙස්ට් ටිකට අදාළ කී පොයින්ට්ස් ටික ස්ට්‍රක්චර්ඩ් එසේ හතර කතා කරනකොට මම කතා කරනවා. හරිද? ස්ට්‍රක්චර්ඩ් එසේ හතර තුලදී කතා කරනවා. ඒ නිසා අය
අර හවස් වරුවල ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් ටෙස්ට් ඩිස්කස් කිරීමක් කරන්නේ නෑ මම. හරි. ඒතකොට ලබන සතියේ 1:00 ඉඳලා 4:00 වෙද්දී අපිට සිලබස් එකේ කතා ඔක්කොම ඉවරයිනේ. ලබන සතියේ ඔයාට විකිරණශීලීතාවයේ කතා කරාම මේ පාර්ට් එක ඉවරයි. 4:00 5 කියමුකෝ අපි. ඊට පස්සේ මම සතියේ දවස්වල හවස් වරුව මේ සාමාන්‍ය ක්ලාස් එකේ තියෙන දවස්වල හවස් වරුව ගන්නවා මෙන්න මේ වැඩේට. මේ වැඩේට ගන්නවා. ඒක තමයි ඔයගොල්ලන්ට මම ක්ලාස් එකේ යන අතරතුර MTUTs ඩිස්කස් කරා. 80%කට වඩා වැඩි ප්‍රමාණයක ඩිස්කෂන්ස් ඩොකියුමන්ට්ස් ගෲප් එකේ තියෙනවා. ඒ ඩිස්කස් කරන්න බැරි වුණ ඒවා ටික ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න මේ ටයිම් එක ගන්නවා. හැබැයි ඔයාට හිතෙනවා නම් ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට ටයිම් එකක් දීලා හදලා ඩිස්කස් කරන්නයි ගන්නෙ. දැන් තාපය ගත්තොත් තාපේ මේ MCQ 5 කරන්න කියලා පොඩි ටයිම් එකක් දෙනවා. කරපු නැති ඒවා ක්ලාස් එක වෙලාවේ කරපු නැති ඒවා. ඒකල ඒක ටික මම ඩිස්කස් කරනවා සහ එසේ 80 ප්ලෑන් එකේ පදාර්ථයේ විකිරණය එහෙම එසේ ටිකක් ඩිස්කස් කරන්න තියෙනවා. ඒකට මම මේ ටයිම් එක ගන්නවා. ඒතර ඒකේ කොහොමත් රෙකෝඩින් එකක් දානවා ඩොකියුමන්ට්ස් ගෲප් එකේ. ඔයගොල්ලෝ ෆිසිකල් එනවා නම් එකට මේ පේපර් එක ඉවර වෙලා තීරණය කරන්න පුළුවන් මේකට ඉන්නවද නැද්ද කියලා. හරිද? කියන්නේ ගෙදර ගිහිල්ලා ඔයාට මේක ඩොකියුමන්ට්ස් ගෲප් එකෙන් බලන්නත් පුළුවන්. හැබැයි ඉන්නවනම් ඒත් හොඳයි. ඉන්නවනම් ඒත් හොඳයි. විශේෂයෙන් මම මේක යෝජනා කරන්නේ වාගේ තාම අර ගෙදර ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඉදලා මේ වැඩේ ගොඩ දාගෙන යන්න. ඊට පස්සේ කැමති නම් බදාදා 5:00 ඉඳලා 8:00 9:00 වගේ වෙනකන් ස්ට්‍රක්චර්ඩ් එසේ 4යි එසේ ටිකේ ඩිස්කෂන් එකටයි ලයිව් ඉන්න නැතුව බදාදා මෙතන කරන නිසා මෙතන ඉන්නත් පුළුවන්. බදාදා මෙතන කරන නිසා මෙතන ඉන්නත් පුළුවන් 8:00 9:00 වෙනකන්. කිසිම පැටලිල්ලක් නැහැනේ. මං හිතනවා පැටලිල්ලක් නැහැ කියලා. එතකොට ළමයි ඕගොල්ලන්ට ලබන මාසෙට ක්ලාස් ෆී කියලා තියෙන්නේ පේපර් ක්ලාස් ෆී එක විතරයි. දැන් මම අර හවස් වරුව කරාට ඒක ගණන් හදන කන්නේ කරන්නේ අය රිවිෂන් තියරි ෆී එකක් මොනවත් ගෙවන්න ඕනේ නැහැ පේපර් ක්ලාස් ෆී එක විතරයි. ඔන්ලයින් ළමයි උතර අහගෙන ඉන්න ඔන්ලයින් ළමයින්ට මේ ටාගට් පේපර්ස් 6 කිසිම විදියකින් අපි කිසිම විදිහකින් ටාගට් පේපර්ස් 6 PDF දෙන්නේ නැහැ. ටාගට් පේපර්ස් 6 PDF දෙන්නේ නැහැ. හරිද? ඒක දෙන්නේ නැහැ. ඉතින් අනේ දෙන්න කියලා අහන්න එපා දෙන්නේ නැහැ. ඒතර ටාගට් පේපර්ස් 6 PDF දෙන්නේ නැහැ. එතකොට ඔන්ලයින් ළමයින්ට ඒ ටික කලින් 6ම තැපැල් කරගන්න වෙනවා. තැපැල් කරගන්න වෙනවා. ඒතර ලබන මාසෙට තියෙන ක්ලාස් ෆී එක තමයි ඒ පේපර්ස් 6ම ක්ලාස් ෆී එක වෙන්නේ. හරිද? 2000 මං හිතන්නේ පොඩින්ද 2000 නේද? මං හිතන්නේ 2000 වෙන්නේ නැති පේපර් ක්ලාස් එක. 2000 අරකට එක 2300ක් මං හිතන්නේ. 2300ක් වෙනවා තැපැල් ගාසුත් එක්ක එතකොට. ඒක තමයි ක්ලාස් ෆී එක වෙන්නේ. ඔගොල්ලෝ හැමෝගෙම ලබන මාසෙට අදාළව ඔන්ලයින් අය ඒක කලින් ගෙවලා ටාගට් පේපර්ස් 6 ගන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ට ආයේ ලබන මාසෙට ක්ලාස් ෆී එකක් නැහැ. කතාව පැහැදිලිද? හැබැයි ළමයි මේ කාලේ ඔයා හිතන්නකෝ. දැන් මේ කාලේ ඔයගොල්ලෝ ටිකක් ඕන සුපිරි ප්ලෑන් එකක් කිව්වොත් නේද? ඇත්ත කතාව තේරුම් ගන්න මම කියනවා මරු ප්ලෑන් එකක් මම මේ මාසේ මෙහෙම කරන්න ඉන්නේ කියලා. හරිද? මම හිතන්නේ මම අලුත් වැඩ පිළිවෙලක් කියලා තව ෆී එක වැඩි කරා කියලා හිතන්නකෝ. ඒතර ගොඩක් වෙලාවට ඕගොල්ලෝ නැචරලි කැමති මේ වැඩේට. ඒකට හේතුව ඔයා හිතනවා මේ ෆී එක වැඩි කිරීම තුලින් අලුත් මැජික් වැඩක් ඒක තුල වෙනවා කියලා. හරිද? එහෙම හිතෙන්නවා. එහෙම තමයි මිනිසුන්ගේ හැටි. ඒකේ අලුත් මැජික් වැඩක් වෙනවා කියලා හිතලා ඔයාට මේ පැත්තට යොමු වෙන්න හිතෙනවා. හැබැයි මම කළ යුතු දේවල් විදියට අර හිතට එකගව හරි දේ කරන්න එපා. කළ යුතු දේවල් විදියට මම වැඩේ කරන්නේ. ඒක මම හිතනවා ටිකක් ඊට වඩා දෙයක් හිතන්න පුළුවන් කෙනෙකුට ඒක තේරෙනවා. ඒක එහෙම තමයි අපි වැඩ කරන්නේ කියලා. හරිද? ඔයාට හිතන මම කියන ලබන මාසේ මෙහෙම ෆී එක තියෙනවා. මේ දවස්වල මේ සෙමිනාර් ටික දානවා කියලා. ඒතර ඔයාගේ නැචරල් ඔයාට හිතනවා මේක අලුත් වැඩක් මැජික් ක්‍රමයක් තුලින් රිසල්ට් එක වැඩි වෙනවා කියලා. එහෙම මැජික් ක්‍රම නැහැ. ඒක තේරුම් ගන්න ගට්ස් තියෙන්න ඕන. මේක කරන්න ඔයා ලයිව් මිස් කරගෙන රෙකෝඩින් ගොඩ ගැහිලා අවුල් වෙච්ච අතීතයක් තියෙනවා නම් මේවා මිස් කරගන්න එපා. වෙලාවට වැඩේට සෙට් වෙන්න. ටාගට් පේපර්ස් 6න් ලොකු දෙයක් කරමු අපි. හරිද? ලොකු දෙයක් කරමු. හිතන්න එක ටාගට් පේපර් එකක් ඔයා කරනවා. ලබන සතියේ එක ටාගට් පේපර් එකක් කරලා මේ ඩිස්කෂන් තුනටම ඉන්නවා. ඔයාට ලකුණු දෙකක් වැඩි කරගන්න බැරි වෙයිද? එහෙම ලකුණු දෙකක් වැඩි කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් මේවා ලියන්නත් එපා. එහෙම ලකුණු දෙකක් වැඩි කරගත්තොත් පේපර්ස් 6න් ලකුණු 12ක් වැඩි වෙනවා. පේපර්ස් 6 තුලින් අවමය ලකුණු 12ක් වැඩි වෙනවා. ලකුණු දෙකක් වැඩි කරගත්තොත්. ඒක නිකන් ප්‍රැක්ටිකලි හිතෙනව නේද කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයාට ඉතින් මුල් ඩිස්කෂන් එකට ඉන්නකොට නිකන් ආය වෙන වැඩවල් ගොඩක් මතක් වෙනවා. කෙමිස්ට්‍රි වැඩ ටික මතක් වෙනවා නේද? ඒව තමයි අවුල්. ඊට පස්සේ ඔයාට මේක ඉන්න හිතෙන්නේ නැහැ. හරි ඒක තමයි අවුල්. ඒ ක්වොලිටිස් ටික නැති කරගෙන පිළිවෙලට ටාගට් පේපර්ස් ටික කරමු එහෙනම්. හරි අපි පොඩි බ්‍රේක් එකක් ගමු. විනාඩි 20කින් පස්සේ ඊටු ටික ඉවර කරමු.